දේව ප්‍රේමයෙන් පිරි සුබ දවසක්. දවසේ ශුද්ධ ලිවිලි මෙනෙහි කිරීම. හිතෝපදේශ 9 වෙනි පරිච්ඡේදය 11 වෙනි පදය. මක් නිසාද මා කන්නු කොටගෙන නුඹේ දවස් වැඩි වේ. ජීවිතයේ අවුරුදුද නුඹට එකතු කරනු ලැබේ. උන්වහන්සේ කන්නු කොටගෙන අපේ ජීවිතයේ අවුරුදු වැඩි කරන්න යන මේ දේ කරන්න පුළුවන් එකම කෙනා මේ අහස පොළව සියල්ල මවපු එය පාලනය කරන මැවුම්කාර ජීවමාන දෙවියන් වහන්සේට පමණක් බව. මන්ද උන්වහන්සේගේ ස්වරූපෙට සමානත්වයට ඔබව මාව සාදලා උන්වහන්සේගේ ජීවන උස්ම ඔබට මට දීලා උන්වහන්සේ ඔබව මාව ජීවත් කරලා තියෙනවා. ඉතින් ඔබත් රෝගයක් නිසා පීඩා විඳලා වෛද්‍යවරු ඔබව සුව කරන්න බෑ කියලා ඔබව පැත්තකට දාපු කෙනෙක් වෙන්න පුළුවන්. මිය ඇදෙන්න සිටිය කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ දැන් මේ දෙවියන් වහන්සේ කරුණු කොටගෙන උන්වහන්සේව ඔබගේ ජීවිතයේ ගැලවුම්කාරයා ස්වාමීන් වහන්සේට පිළි අරගෙන අදාහගෙන උන්වහන්සේ සමග ගමන් කරන දරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔබ මැරෙන්න හිටිය කෙනෙක් නැවත අවුරුදු ගාණක් ජීවත් වෙන්න ස්වාමීන් වහන්සේ ඔබට කරුණා කරලා ඒ අවුරුදු ඔබට එකතු කරලා තියෙන්න පුළුවන්. ඉතින් උන්වහන්සේට ඔබ ඒ ගැන ස්තුති කරන්න. ස්වාමීන් වහන්සේ ඔබට මඟ පෙන්වමින් ඔබට උපකාර කරමින් ඔබට දීර්ඝායුෂ දෙමින් උන්වහන්සේ ඔබ විහෙළට රැගෙන යනසේක. ඔබට ජේසු පීඨයි සුබ දවසක්.